අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ස්ථිරසාර ජනරජ මූල්ධර්ම තහවුරු කරන්න වූත් ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිෂ්ඨ නිවාහල් සමාජයක් බිහි කිරීමෙහිලා සුරක්ෂිත කිරීමෙහිලා එපර නිදහස සමානත්වතාව යුක්තිය මූලික මානව අයිතිවාසිකම් ආධිකරණය ස්වාධීනත්වය සකල ජනතාව සහති කරන්නවුත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රැ බිහි කරනවයි කියන එක. ඇත්ත වශයෙන්ම අපිට තේරුම් ගන්න ඕන අපේ පොතපතේ තියෙන ක්‍රමවේදය අනුවම මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. දැන් වර්තමාන පවා කිව්වේ විශේෂයෙන් මේ ප්‍රභූ ආණ්ඩු අපට එපා කියන එක. ඒගොල්ලොන්ගේ විශේෂයෙන්ම තියෙනවා පොහොසතර ලක්ෂණ ජීවිතයක් පොතේ පැහැදිලිවම අවශ්‍ය සංශෝධන ඒ සියල්ල සිදු කරන බවට අපිට විශ්වාසයි. බොහෝ විට ජනතාව තාමත් ඒ සම්බන්ධයෙන් අවදියෙන් ඉන්නේ. අනුර කුමාර ජනාධිපතිවරයා පොරොන්දු ඉෂ්ට කරන ජනාධිපතිවරයෙක් වනවා ඇති කියලා තාමත් අපි විශ්වාස කරනවා. හැබැයි අතීතයේ එක පුද්ගලයෙක්වත් ඔය පොරොන්දු ඉෂ්ට කළා නැහැ. අපේ රටේ විනාශය ඒකයි. මම කියන්න කැමති මූලික වශයෙන්ම රටක ජනතාවක් යම්කිසි විදිහකට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එකත් හොඳින් තේරුම් ගන්න ඕන අපේ ජනතාව. විශේෂයෙන්ම දැන් 1930 ගණන් වල මාර්ටින් වික්‍රමසිංහ මැතිතුන් ලියනවා පොතක ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජා ප්‍රභූත්වයයි. එතකොට වෙන නමක් කියන ප්‍රජා ප්‍රභූත්වය. ඒකෙන් අදහස් කරන්නේ වැඩි පක්ෂයක කැමැත්ත අනුව බලය ලබාගෙන ආණ්ඩු ක්‍රමය වැසියන්ගේ හිතසුව පිණිස කරවීමයි. එතකොට අපි මේගොල්ලෝලව ආණ්ඩුව කරවනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ප්‍රජා ප්‍රභූත්වය ප්‍රජාතන්ත්‍රවාදයයි. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපේ අයිතියක්. එතකොට අපි කතා කරන විශේෂයෙන්ම ස්වාධිපත්‍ය ගැන බහුජන හිතසුව පිණිස කළ යුතු බව ගැන ওই සියලුම වචන බර වචන තියෙනවා. අපිට ඒවා අමතක කරන්න. ප්‍රජා ප්‍රභූත්වය කියන්නේ මොකද්ද? ප්‍රජා ප්‍රභූත්වය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට මේ රටේ වෙලා තියෙන්නේ අපි පාලනය කරන්නේ එක රජෙක් හෝ එහෙම නැත්නම් තනි පුද්ගලයෙක් හෝ ඒ හිතුවක්කාර අත්නොමතික විදියට නෙවෙයි. නමුත් මේ ව්‍යවස්ථාවේ තියෙන හැටියට ජනාධිපතිවරයා කියන පුද්ගලයා අත වශයෙන්ම අතීතයේ ජයවර්ධන වෙන්න පුළුවන්, චන්ද්‍රිකා වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්, ගෝඨාභය වෙන්න පුළුවන්. ගෝඨාභය කිව්වා මම කිව්වොත් ඒක චක්‍රලේඛයක් කියලා. එහෙම බෑ. එහෙම නෙවෙයි. රටේ තියෙනවා යම්කිසි සම්ප්‍රදායක් චක්‍රලේඛ නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ඒව බලාගෙන ඇත්ත වශයෙන්ම මේ වෙනස අත්‍යවශ්‍යයි. මොකද හේතුව මේ ක්‍රමය තුල පැහැදිලිවම අපිට කියන්න තියෙන අවුරුදු 5යි යම්කිසි විදිහකට മന്ത്രിවරයෙකුට කාලය. එතකොට එවැනි කාලයක් තුල 78 වෙනකන් කිසියම් විදිහකට කෙනෙක් යම්කිසි විදිහකට දොට්ට දාන්න අවශ්‍යතාවය තුනනා නම් යම්කිසි චෝදනාවක් ආවනම් සමහර වෙලාවට අස් වෙන සුද්ධ වුණා. ඒ පාර අතුරු මැතිවරණයක් තිබ්බා. මෙන්න මේ වගේ දේවල් නැතිකම නිසා තමයි ඒ වගේම මේ එක පුද්ගලයෙකුට සියලුම බලතල දීලා ජනාධිපතිවරයා සල්ලබරධාරී පුද්ගලයෙක් බවට පත් කළා තියෙනවා. ජයවර්ධන කිව්වා විශේෂයෙන්ම මට ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි විතරයි බැරි අනිත් සේරම කරන්න පුළුවන්. එයා ඒ විදිහට කරා වගේම එයාට පස්සේ ආපු සියලුම දෙනාම කරලා තියෙන අදවන තුරු මේ රට විනාශ කරන එක. මොකද හේතුව තනි බලයට පාර්ලිමේන්තු තමයි ග්‍රහණය කරත්. අපි කියමු රාජ්‍ය සේවාව. රාජ්‍ය සේවාව කියන්නේ රාජ්‍ය සේවාවේ මේ මෙන්න මේක මතක තියාගන්න අපි රටවැසියන්ට මූලික දේ තමයි රාජ්‍ය සේවකයෝ තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ දේශපාලකයෝ, පාර්ලිමේන්තුවේ සම්මත කරනවා, කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. යම්කිසි විදියකට මම කියන්නේ මෙන්න මේකයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණය විශේෂයෙන්ම විධායක හා පාර්ලිමේන්තු ආයතන තුනක්. මේ තුනේ බලය ඒ තුන් දෙනාට නිශ්චිත වශයෙන් විවිධ කරුකාරණා ලබා දීලා තියෙනවා. ඒ බලය ඒගොල්ලොන්ට ස්වාධීනව ක්‍රියාත්මක කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. එහෙම නැතුව කවදාකවත් මේ රට ඉදිරියට ගෙන යන්න බෑ. ඒ නිසා මම යෝජනා කරන්නේ අත වශයෙන්ම රටක් හැටියට ගත්තොත් මූලික යෝජනාව එකයි. ව්‍යවස්ථා සංශෝධන යම්කිසි විදිහකට අවශ්‍යතාවය මත කළ යුතුයි කියලා තිබුණා. ඒක කරන්නත් ඕන. අනිත් එක ඒක කරන්නේ මේ රට ඇද වැටලා තියෙන තත්ත්වය තුල
කිසියම් විදියකට වෙනසක් කරනවා. දැන් අපි දැක්ක මේ ආණ්ඩුවේ වුණත් මන්ත්‍රීවරයෙක් යම්කිසි විදියකට තමන්ගේ අභිමතය අනුව ඒ සහන බෙදෙන දේවල් අපි දැක්ක කොවිඩ් කාලෙදී එක මන්ත්‍රීවරු පළාත් සභාවල එහෙම නැත්නම් මේ ප්‍රාදේශ සභාවල වෙන්න පුළුවන් ඒගොල්ලෝ තමන්ගේ කාණ්ඩ. එහෙම බෑ. රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවාව කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ වැරදි කරනවා නම් ඒගොල්ලෝ දඬුවම් දෙන්න නීති අරමේව ශක්තිමත් වෙන්න ඕන බලපෑම් කරලා. උදාහරණයකට පොලිසිය අධිබහුතරයක් දේශපාලනික වශයෙන් යම්කිසි විදිහකට පත්කීම් දීලා කිසියම් විදිහේ ලබදියාවන් තියෙන පුද්ගලයෝ. එහෙම වෙන්න බෑ රාජ්‍ය සේවාව. රාජ්‍ය සේවාව ස්වාධීන ආයතනයක්. අත්‍යවශ්‍ය වෙන්නේ ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕන රටක් හැටියට පුරවැසියෝ හැටියට මූලික වගකීම දැනුවත් වෙන්න ඕන. අපි දැනුවත් වෙන්න මෙතන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් තමයි අපට අවශ්‍ය. සමහරු කිව්වා ඒකාධිපතියක් ඕනේ ඒගොල්ලෝ. සමහරු කිව්වා මිලිටරි ආණ්ඩුවක් ඕනේ ඒගොල්ලෝ. නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රජා ප්‍රභූත්වය. ඒ ප්‍රජා ප්‍රභූත්වය කියන්නේ ප්‍රජාව විසින් පාලන ජනතා පරමාධිපත්‍ය ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම සඳහා කැපවීම බොහොම ස්තුතියි.